අපි තවත් ගණිත ගැටලුවක් විසඳමු. මේකත් දිග වාක්‍ය පේනවා. ආසාවෙන් කටු වැඩ කරන්න. ඔන්න පුතේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. කම්කරුවෙකු සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ කළහොත් දිනකට රුපියල් 500 බැගින් ලැබෙනවා. සඳ ඉඳන් සිකුරාද වෙනකන් දවස් කීයද තියෙන්නේ එහෙනම්? දවස් 5යි. දවසකට ලැබෙනවා 500ක්. එහෙනම් දවස් 5ටම ලැබෙන අපි මුදල හොයන්නේ කොහොමද? 500 ගුණ කරනවා 5න්. ඊළඟට කියනවා විමල් සතියේ දවස් 7ම. එයා දවස් 7ම වැඩ කළා කම්මැලි නැති එක්කෙනෙක්. දවස් 7ම වැඩ කරා නම් එයාට හම්බ වෙනවලු රුපියල් 4100ක්. එයා දවස් 7ම වැඩ කරාම එයාට කීයද ලැබෙන්නේ? 4100යි. එහෙනම් අපෙන් අහනවා සෙනසුරාදා ඉරිදා වෙනුවෙන් එයාට කීයක් ලැබුණද කියලා. 500 ගානේ දවස් 5ට කීයද? 5.0යි 5.5 25යි. එහෙනම් දවස් 7ට මෙයාට 4100ක් ලැබුණා නම් සෙනසුරාදාටයි ඉරිදාටයි විතරක් ලැබුණ ගාන හොයන්න මේ සතිය දවස් 5ට ලැබුණ 2500 අපි අඩු කරනවා 4100. කීයද එතකොට? 0යි 11න් 5ක් 6යි මෙතන 3යි 3න් 2ක් 1යි. එහෙනම් එයාට සෙනසුරාදා සහ ඉරිදාට ලැබුණ මුදල තමා රුපියල් 1600. මේක තමයි පිළිතුර. ලේසි නේද? කටු වැඩ කරන්න ආයෙමත් මං කියන්නේ ඕනෑම දීර්ඝ ගණිත ගැටලුවක් ඔයාලට ලැබුණාම කටු වැඩ කරන්න සරල කරගන්න උත්තරේ නිවැරදිව ලබා ගන්න පුළුවන්. මගේ පුතාලට ජයෙන් ජයම වේවා.